හරිද? බලමුකෝ සාධනය කරන්නේ කොහොමද? ඔව්. මම නිතරම කියන ටිකක් ඕනෙම සාධනයක් කියන්නේ අපි හිතලා කරන දෙයක් නෙමෙයි කවුරු හරි කරපු දෙයක් තමයි මෙතන කරන්නේ. අපිට තියෙන එක අවබෝධ කරගන්න. කතන්දරක මේක ඇතුලේ වෙන දේ තේරුම් ගන්න. ඊට පස්සේ ප්‍රධාන කරුණු දෙකකට හරි තුනකට හරි කරලා මතක තියාගැනීමක් තියෙන්නේ. සාධනය අපි හිතලා හදන්නේ නැහැ. ඒගොල්ලෝ කරපු එකක් නේ. එතකොට අපිට තියෙන අවබෝධය. හැබැයි පේලියෙන් පේලියකට පාඩම් කරන්නේ නැහැ. ප්‍රධාන කරුණු දෙකකට හෝ තුනකට කඩා ගන්න. පොඩි එකක් නම් කරුණු දෙකක් ටික ලොකුවට ලියන කරුණු තුනකට වගේ. හරි. බලමුකෝ සාධනය කරන්නේ කොහොමද? අපි ඔක එක පැත්තකින් යනවා සාධනය කරන්න තමයි යන්නේ. ඔය සාධනය කරද්දී මෙන්න මේකයි පාඩම්. අපි පළවෙනි ආදේශයක් භාවිතයෙන් තමයි මේක සාධනය කරන්නේ. ආදේශයක් භාවිතයෙන් තමයි සාධනය කරන්නේ. මම ගන්නේ වම් පැත්තෙන් පටන් ගන්නවා. තමයි මොකුත් ලියන්න බැරි එක මම කතාව විග්‍රහ කරන්නේ. බින්දුව ඉඳන් ඒ දක්වා fx ඒසොමනේ තියෙන්නේ. ආදේශයක් කරන් තමයි සාධනය කරනවා කියලා කිව්වේ. ආදේශය තීන්දුව කරන්නේ මෙන්න මෙහෙමයි. බලනවා මේකේ x තියෙන දන්න කවුරු දැම්මනම් හරිද? මේකේ x තියෙන දන්න කවුරු දැම්මොත් මේක එන්නේ? x තියෙන දන්න එරින් x දැම්මනම් හරිද? මම කව ගාන එක පැත්තකින් පටන් හදනවා කිව්වා. ආදේශයකින් තමයි ගාන හදන. ආදේශය තීන්දුව කරන්නේ මෙහෙමයි. බැරුවක කටපාඩම් කරලා හැදුවාගේ. ඒ කටපාඩම් කරන දෙයට පොඩි පදනමක් එන්න හදාගෙන හිටියනම් හරි ගන්න විදිය. අපි කිව්වේ හිතන්න මේකේ x වෙනකොට කවුරු ආවනම් හරිද? එරින් x ආවනම් එහෙනම් x සමානයි එරින් x කියලා දැම්මනම් හරිනේ. නමුත් x වලින් ප්‍රකාශ කරන්න බෑනේ. උදාහරණයක් විදිහට අපිට විස්තරයක් දීලා කියන මේ ගහ යනු කුමක්ද කියලා අහනවා. ගහ යනු ගහ වගේ එකක් කියලා කියන්න බෑනේ. ගහ ඇසුරෙන් විස්තර කරන්න බෑ. හරිද? පහ ඇසුරෙන් විස්තර කරන්න බෑ. මොකක් හරි කියන මිනිහා කො මිනිහ ඇසුරෙන් විස්තර කරන්න බෑ. හරිද? එතකොට ඒ වගේ මගේ කතාව x එන් දැන් එරින් x දැම්මම හරියට මොකද x වලින්ම ලියන්න බෑනේ. හරි. එහෙනම් අපි කරන්නේ මෙහෙම. අපි හිතන්නේ එහෙම තමයි. බැලුවා x එන් දැන් කවුද එන්න ඕනේ එරින් x. x එන් දැන් එරින් x දැම්මම හරි x ලියන්න බැරි නිසා x සමාන එරින් t කියලා ගන්නවා. x වලට එරින් x එන්න ඕනේ. හැබැයි x ලියන්න බැරි නිසා වෙන විචලයක් ගන්න. x සමාන එරින් t කියලා ගන්නවා. එහෙමයි ආදේශය තීන්දුව වෙන්නේ. හරිද? ගානේ වම් පැත්තෙන් ගන්නවා. ආදේශය බලන්නේ x තියෙන තැන කවුද තියෙන? x තියෙන තැනට එරින් x තිබ්බනම් හරි. x සමාන එරින් x දැම්මනම් හරි. x ලියන්න බැරි නිසා x සමානයි එරින් t ලෙස ගනිමු. ආදේශයක් භාවිත වෙන ගානකදී ඉස්සරහම dx අයින් කරන්න බෑ. ඔක t විශේෂයෙන් අවකලනය කරනවා. dx ට dt. නීති එක අවකලනය බිඳුවයි. t විශේෂයෙන් 1යි. dx කියලා කියන්නේ කවුද? ඍණ dt. එහෙනම් dx අයින් කරන්න පුළුවන්. ඊළඟ දේ ආදේශයක් භාවිත වෙන නිශ්චිත අනුකලනයේ ගානකදී දැන් මේ සීමාව දීලා තියෙන x කියන විචලනයනේ. අලුත් විචලනට අනුව සීමාව වෙනස් වෙන්න ඕනේ. එහෙනම් x සමානයි බිඳුව විට t. x කියන්නේ එරින් t නේ. t යන්නේ ඊට. x සමානයි a විට t. x සමානයි a විට x කියන්නේ එරින් t නේ. t යන්නේ බිඳුවට. එහෙනම් x කියන එක නා බිඳුවටදී t යන්නේ ඊට x කියන එක නා ඊට t යන්නේ බිඳුවට. සරන් ගානේ වම් පැත්තෙන් පටන් ගන්නවා. වම් පැත්තේ ඉස්සෙල්ලා ලියෝඩේ නිකන් තර්කයේ කොටනේ දැන් තමයි අතරම ගන්න හදන්න ගන්න. එහෙනම් බිඳුවේ ඉඳන් ඊට යනකම් fx dx කියලා තියෙන ගාන දැන් සීමා වෙනස් කරනවා. මේ විචාර වෙනස් කරනවා. එහෙනම් x තියෙන දැන් දානවා කවුද? එරින් t කියලා. dx දැන් හදන් තියෙන කවුරු කියලාද? ඍණ dt කියලා. x සමානයි බිඳුවේදී t කවුරු වෙනවද? a වෙනවා. x සමානයි a වෙනකොට t කවුරු වෙනවද? බිඳු වෙනවා. ගාන මේවටපත් වුණා. හරි. x වල තියෙන මුළු ගානම t ට හැරෙවුවා. මේ ඍණ එක සමාන ඍණ එකේ ලියන් දාලා ඍණ a ඉඳන් බිඳුවට f එරින් t dt. කොහොමද එන්නේ? ඔප්පු කරන්න ඕන මොකක් කියලාද? ඔප්පු කරන්න ඕන බිඳුවේ ඉඳන් a ට f එරින් x dx කියලා. මේ ඔප්පු කරන්න උතර ඍණක් නැහැ. මට ඍණ ඇති කරන්න පුළුවන් කොහොමද? ඔප්පු කරන්න බිඳුවේ ඉඳන් ඊට කියලා. මං ගාව දැන් තියෙන a ඉඳන් බිඳුවට කියලා. මට බිඳුවේ ඉඳන් ඊට කියලා මේක හැදුවා. ඒතර මොකද වෙන්නේ? උත්තර ඍණ ප්‍රමාණික වෙනස්. මම මේ සීමාව මාරු කරොත් ඉස්සර ඍණ දාන්න ඕනේ. ඒ ඍණ දාපුවා ඒ ඍණයි මේ ඍණයි මෙතන ධන වෙනවා. කන මේ දක්වා එනවා. සීමාව මාරු කරා. ඒතර ඉතින් ඍණයි මේ ඍණයි මෙතන ධන වෙනවා. අපිට එන්නේ මේක. දැන් තමන් පොතේ බලන්න ඔප්පු කරන්න ඕනේ මොකද්ද කියලා. පොත බලන්න. හරි. පොතේ බලන්න කියන්නේ හරි. බෆල් වැඩ කරනවානේ හරි. කොහොම හරි පොත බැලුවොත් පොතේ තියෙනවා මොකද්ද? බිඳුවේ ඉඳන් a දක්වා f එරින් x dx කියලා තමයි පෙන්වන්න ඕනේ. එහෙනම් මේ උත්තරේ පොතේ තියෙන උත්තරේද වෙනස්කම මොකද්ද? හරි. බිඳුවේ ඉඳන් a දක්වා කියන වෙනසක් නැද්ද? ඇත්තටම කල්පනා වෙන්නේ නැති බලන්න පොත. හරිද? කිව්වා තමයි බලන්නේ නැහැ හරිද? අපි දෙකළු වෙන වර්ග දෙකක්ද කතා කරන භාෂා දෙකක්ද සමහර නැත්නම් බලන්නේ. සමහරකට අවබෝධය තියෙනවා. සමහරකට අවබෝධය නැහැ බලන්නෙත් නැහැ.
හරිද? කමන්නේ බලන්න එපා. හරිද? බලන්න පොත බලන්නෙම නැහැලු. හරිද? පොත බලන්නෙම නැහැලු. දැන් මේ අහන් ඉන්නවලු. හරිද? මම පොත බලනවා. පොතේ තියෙනවා බිඳුව ඉඳන් 8 යනකම් f a rin x dx තමයි ගන්න ඕනේ. හරිද? බිඳුව ඉඳන් 8 යනකම් f a rin x dx ගන්න ඕනේ. අපි ළඟ තියෙනවා බිඳුව ඉඳන් 8 යනකම් f a rin t dt කියලා. සීමා වෙනස් වෙලා නැහැ. හරිද? ශ්‍රිත වෙනස් වෙලාත් නැහැ. වෙනස් වෙලා තියෙන්නේ කවුද? මල් ළඟ තියෙනවා t එකක්. මල් ළඟම තියෙනවා x එකකුත්. හරිද? එහෙනම් ගන්න ඕනේ x එකක් මෙතන තියෙන t එක. මොකද වෙනස් වෙලා තියෙන්නේ? සීමා වෙනස් වෙන්නෙත් නැහැ. ශ්‍රිත වෙනස් වෙන්නෙත් නැහැ. විචල්්‍ය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් නිශ්චිත අනුකලන සමානයි. බිඳුව ඉඳන් a දක්වා f a rin t dt කිව්වත් බිඳුව ඉඳන් a දක්වා f a rin x dx කිව්වත් එකයි. අර ලක්ෂණයක් කිව්ව දෙවෙනි ලක්ෂණය කිව්වා සීමා වෙනස් වෙන්නෙත් නැත්නම් ශ්‍රිතේ වෙනස් වෙන්නෙත් නැත්නම් විචල්්‍ය වෙනස් වන නිශ්චිත අනුකලන සමානයි කිව්වා. ඔකයි තියෙන කතාව. හරි. හදා ගන්නකො. සාධනය කරලා තමයි සම්පූර්ණ එකපාරක් කරා යන්නම්. අපි බලමු මෙතනදී සාධනය කරලා ලියන් යන්න. ඒකම තමයි. හරිද? මම හදා යනවා. ඒක තමන්ට පොඩි අවබෝධය එන්නේ. තමයි මතක තියෙන ආදේශයක් කරන් තමයි සාධනය කරන්නේ. ගන්න වම් පැත්තෙන් ගන්න බිඳුව ඉඳන් a දක්වා පැටලි මකුලෙන් බලන් ඉන්න විතර මම එකපාරෙන් කියන් යනවා. කොහොම තියෙන්නේ? ආදේශයක් කරන් තමයි ගන්න. ආදේශය ගන්න මෙහෙමයි. හිතනවා x වෙනුවට කවුද තියෙන්න ඕනේ? x වෙනුවට තියෙන්න ඕනේ a rin x. එහෙනම් x ට a rin x දැම්මම නමුත් x x වලින්ම ලියන්න බැරි නිසා වෙන විචල්ලයක් දානවා. x සමාන a rin t ලෙස ගනිමු. එහෙමයි ආදේශය ගන්න. ගත්ත ගමන් කවුරු හොයන්නවද? dx එක අයින් කරන් ඉන්න. මම නවත්ත කියන්නම්. dx එක දෙපැත්ත t විශේෂ අවකලනය කරනවා. නීතියක අවකලනයේ බිඳුවයි t විශේෂ එකයි. dx කියලා කියන ඍණ dt. ඉස්සර ඔය දක්වා ටික කරගන්නකො. ආදේශය තීන්දුව කරන්නේ කොහොමද? dx එක හොයන්නේ කොහොමද කියන එක. ඉතින් ආදේශයේ තියෙන අලුත් විචාරණ සීමා වෙනස් වෙනවා. එහෙනම් x සමානයි බිඳුවට t හොයන්න ඕනේ. x සමාන a rin t x බිඳුව දැම්මොත් t යන්නේ ඊට. x සමාන a විට x සමාන a rin t නේ. t යන්නේ බිඳුවට. හරිද? එහෙනම් x කෙනෙක් කෙනා බිඳුවටදී t යන්නේ ඒට x කෙනෙක් කෙනා ඒට යදී t යන්නේ බිඳුවට. දැන් තමයි අර වම් පැත්ත කියලා ඉතින් තර්කයේ ගොඩනේ කියලා දැන් තමයි ඇත්තම වම් පැත්තට හදන්න යන්නේ මම. බිඳුව ඉඳන් ඒට යනකම් f. දැන් x වල තියෙන මුළු ගාන කෙලිම t වලට හරවනවා. x තියෙන තැනට එන්නේ a ඍණ t. dx කියලා කියන්නේ ඍණ dt. ඔව් x කෙනෙක් කෙනා බිඳුව ඉඳන් ඒට යදී x කෙනෙක් බිඳුවක් වෙනකොට t කෙනෙක් කෙනා a වෙනවා. x කෙනෙක් කෙනා a වෙනකොට t කෙනෙක් කෙනා බිඳුවක් වෙනවා. කොහොම නෙන්නේ? ඍණ මට ඉදිරියට ගත්තා ඒක. කොහොම? අඩුපාඩු තියෙන දාගන්න ටක් ගාලා. ඔමයක් කියලා තියෙනවා. උත්තර ඍණක් නැහැ. ඍණ අයින් කරනවා. මොකද වෙන්නේ? සීමා මාරු කරන වෙනවන ඍණය ඒ ඍණය මේ ඍණය මෙතන ධන වෙනවා. බිඳුව ඉඳන් a දක්වා f a rin t dt. ඔක තමයි. ඊට පස්සේ උත්තරෙත් එක්ක ගත්තා. උත්තරයට ගන්න ඕන කවුද? බිඳුව ඉඳන් a දක්වා f a rin x dx කියලා. එහෙනම් බිඳුව ඉඳන් a දක්වා f a rin t කිව්වත් බිඳුව ඉඳන් a දක්වා f a rin x dx කිව්වත් එකයි. අවශ්‍ය නම් මක්නිසාදයක් ඒක අපිට තේරුම් ගන්න ලේන දැන් අවශ්‍ය නම් විතරයි සීමාව සහ ශ්‍රිතය වෙනස් නොවන විට විචල්්‍ය වෙනස් වුවද නිශ්චිත අනුකලන සමාන වේ. හරි කොහොමද කියන්නේ? හරි අඩුපාඩු තියෙන දාගන්න.
හරි බලමු ඔය ආශ්‍රිතව අපිට ගාණක් කියන්නේ කොහොමද කියලා. තියරි එක ඇප්ලයි කරනකම් දැන් ඉස්සෙල්ට වඩා ටිකක් අවබෝධය තියෙනවා x තෙන්දන්ට එරින x දැම්මත් වෙනසක් නැහැ කියලා කියන්නේ. හරිද? බලමු ඔගේ ආශ්‍රිතව ගාණක් කියන්නේ කොහොමද කියලා. හරිද? ඒකට තමයි කියපු තියරි මේකේ බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමානයි බිඳුවේ ඉඳන් a දක්වා f එරින x dx කියලා කියන්නේ. එතකොට මේ ලක්ෂණය ඇතුලේ උත්තරයක්මද කියලා නෙමෙයිනේ තව අනුකලනයක් එහා පැත්තෙන් මතුවෙන. මීට සමාන අනුකලනයක් එහා පැත්තෙන් ලැබෙනවා. හරිද? x තෙන්දන්ට එරින x දැම්මත් වෙනසක් නැහැලු. හරි. දැන් අපි ගාණක් බලමු. දැන් මෙහෙම සාමාන්‍යයෙන් මේක සමතියරියක් ගාණක උඩ තියරි කැලේ නොතිබුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ දක්වා ඉලා තියෙන විභාගවල හැම අවුරුද්දෙම උඩ තියරි කැලේ දීලා තියෙනවා. ඒක ළමයට පොඩි හින්ට් එකක් මේ જાතිය ගාණක් තමයි මේ යන්නේ කියන්නේ. හරිද? හරි. ඒ නිසා මමත් ඒ විදිහට මේ ප්‍රශ්නයන් නිකන් දෙන විදිහට මේ දෙන්න දාගන්න රෝමිලක් අංක 1 කියලා. රෝමිලක් අංක 1 බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමානයි. බිඳුවේ ඉඳන් a දක්වා f එරින x dx බව පෙන්වන්න. අපි දැන් ඔය කරපු විදිහට රෝමිලක් අංක 2 රෝමිලක් අංක 2 මේ බෝඩ් එකේ ලියන විදිහට බිඳුවේ ඉඳන් 90ට යනකම් sin x බෙදීම sin x තන cos x dx සමානයි බිඳුවේ ඉඳන් 90ට යනකම් ඔක දාලා බව පෙන්වන්න. රෝමිලක් අංක 3 a9 බෝඩ් එකේ බින්දුව 90 දක්වා sin x බෙදීම sin x තන cos x dx අගේ සොයන්න. හරි බලමු. දැන් උඩ තියරි කැලල ඔප්පු කරන. දැන් තියරි කැලල ඕනේ නැහැ පන්ති හදපෙකනේ. මම ඒක භාවිතා කරන්න මම නිකන් තියරි කැලල ලියලා තියෙනවා. එන ඔප්පු කරන්නේ නැහැ. දැන් නිකන් අංකයක් දාලා ගන්නවා ඊළඟ කැලලට යන මොකද්ද? තියරි කැලලේ බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමානයි බිඳුවේ ඉඳන් a දක්වා f එරින x dx නේ. ඉතින් අංකයක් දාලා තියෙනවා. තමනුත් එහෙම දාගන්නවා අංකය. ගාන කියන්නේ බව පෙන්නන. බව ඉස්සෙල්ලා ඔප්පු කරපු නිසා ඔප්පු කරන්නේ නැහැ. නිකන් අංකයක් දාලා ගාන තමයි හදන්න යන්නේ. හරිද? මේ જાතිය තියරි කැලලක් තිබුණ සාමාන්‍ය කෙනෙක් තියරි කැලල ඇප්ලයි කරන එක තමයි කරන්නේ. හරිද? කොහොමද මෙතන කියන්නේ මේ අනුකල දෙක සමානයි කියලා පෙන්නෙන්නක් නේ. ඒ තියරි එක තුලත් එන්නේ x තෙන්දන්ට එරින x දැම්මත් වෙනසක් නැහැ කියලා නේ කියන්නේ. තව අනුකලනයක් හැබැයි ලැබෙන එකනේ. අපි රෝමිලක් අංක 2 පටන් ගන්න එකේ වම් පැත්තෙන් පටන් ගන්නවා. බිඳුව 90ට යනකම් sin x බෙදීම sin x තන cos x dx කොහොමද දෙන්නේ? හරි. ඊළඟට බලමු. සාමාන්‍යයෙන් ওই જાතියේ ගාණක් આવොත් තියෙන්නේ කෙලිම තියරි කැලේ ඇප්ලයි කරන්න තියෙන. තියරි කැලේ මොකද්ද වෙන්නේ කතා කරන සිංහලෙන් කිව්වොත් මේ ශිත x තෙන්දන්ට එරින x එක දාන්න. හරි එහෙනම් කවුද? ඔක ඒ වගේ තියෙන 90නේ. ශිත x තියෙන හැම තැනකටම එරින x ගන්න දානවා. dx වෙනස් වෙන්නේ නැහනේ. ආදේශයක් නෙමෙයිනේ. බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමාන බිඳුවේ a දක්වා f එරින x dx මනේ. එතන මොකුත් වෙනස් වෙන්නේ නැහැ. ශිතේ x තියෙන ඔක්කොම එරින x බවට පත් වෙනවා. sin අනුවරින් x කියලා කියන්නේ cos x. cos අනුවරින් x කියලා sorry sin අනුවරින් x කියන්නේ cos x. cos අනුවරින් x කියන්නේ sin x. අපිට එන්නේ ඔහොම එකක් නේ. හරි. ඒගොල්ලෝ පෙන්වන්න කියන්නේ මොකද්ද? පෙන්වන්න කියලා කියන්නේ ඕකම තමයි. හරේ චුට්ටක් මාරලා දෙන මට දෙන්නේ cos x තන sin x. ඒගොල්ලන්ගේ හරේ මොකක්ද තියෙන්නේ? sin x තන cos x.
මාරු කරලා එකතු කරන නිසා නැහැනේ. හරි. දාගන්නකො. තියරේ කෙලිම ඇප්ලයි කරපුවම අර පළවෙනි කොටස එනවා. හරි. කෙලිම x තියෙන දැන් වලට ඒරින් x ගන්න දාගෙන යනවා. එනවම ප්‍රතිඵලය. හරි. ඔය ඒගොල්ලෝ කියන එක නේද උනම් පල්ලෙය sin දන cos කියලා මාරු කරලා ලියන්න පුළුවන්. මාරු කරන ලිව්වත් අවුලක් නැහැ නේ. cos x දන sin x cos sin x දන cos x කොත් එකයිනේ. හරි. කියන උත්තරය ඇවිල්ලා තියෙනවා. හරි. ඒගොල්ලෝ අහනවා a9 මෙන්න මේකේ අගේ හොයන්න. හරි. මම නිකන් මතක් කරන්නේ a9 කියලා සඳහන් නැතුව a9 කියලා නැතුව නිකම්ම මෙන්න මේකේ අගේ හොයන්න කොහොමද කරන්නේ? මතක් වෙන්න කියන බලන්න. මෙහෙම කිව්වනා බෙදීමක් එක sin x cos x පද එකක් හරි දෙකක් හරි තිබ්බොත් tan x බෙදීම දෙක සමාන t ආදේශය දාලා හදන්න පුළුවන්. බෙදීමක් එක sin x cos x පද තුනක් හරි හතරක් හරි තිබ්බොත් ලවයේ සමාන ලැම්ඩා වාරයක් හරේ දන mu වාරයක් හරේ අවකලනය කියන එක දාලා හදන්න පුළුවන්. නිකන් මේක a9 හදන්න කියන්නේ. ඔව්. a9 හදන්න කියද්දි ගොඩක් කරන්නේ මෙන්න මෙහෙම දෙයක් ගන්න. හරිද? ගොඩක් කරලා මේක හරියට තමයි ඉස්සර හදලා තියෙන ගණන් 75 80 නම් මේ විදිහටමයි හදන්න තියෙන්නේ. තව 105 එකත් මීට කිට්ටුවට අගට චුටි වෙනසක් තමයි වෙන්නේ. හරිද? මේ බිඳුවයි දක්වා fx dx සමානයි බිඳුවයි දක්වා f x dx කියන ගාණක් ආපු ගමන් තියරි එක ඇප්ලයි කරනවා. ඊට දැන් මේකට අගයක් අහන්නේ. අපි මේකට කකුලක් දාගන්නවා i කියලා. මේකට කකුලක් දාගන්නවා i කියලා. හරිද? ප්‍රශ්න අහන එක i කියලා කකුලක් දාන්න. එයාට සමාන අනුකලනයක් මෙහි තියෙන මේකත් කවුරු වෙන්න ඕනද එහෙනම්? ඒකත් අයිම වෙන්න බෑ. ඒ ටිකත් තමන් කරගන්නකො. වෙන පාඩකින් හරි දාගන්න ප්‍රශ්නේ දෙන අහන එක්කනට i කියලා අකුරක් දාගන්න. ඒතර ඒකට එන එක්කෙනා සමාන නිසා එයාටත් i කියලා අකුරක් දාගන්නවා. හරිද? මේ જાතිය ගොඩක් ගණන් ඒ විදිහටම යන්න අපිට ගණන් 3-4ක් තේරෙනවා. විභාග ගන්නොත් එහෙම තමයි යන්න තියෙන්නේ. හරිද? ප්‍රශ්න දෙන එක්කනට i කියලා අකුරක් දාන්න හැබැයි ඒකට i වෙනවා. හරි. දැන් මම මේ දෙන එකතු කරලා බැලුවොත් මොකද වෙන්නේ? ගොඩාක් කරලා එකතු කරපුවාම මේක සුළු වෙලා යනවා. බලමුකෝ i දන i. බිඳුවේ ඉඳන් 90ට යනකම් sin x බෙදීම sin x ධන cos x ධන බිඳුවේ ඉඳන් 90ට යනකම් cos x බෙදීම cos x ධන sin x. හරි. තමන්ට මම අදහස් ලක්ෂණයක් කිව්වා. i ධනයි කියන මේ පැත්තේ 2යි. නොමලිද එකතු කරනවා. එකම සීමාවේ තියෙන ශ්‍රිත දෙකක් එකට දාලා ලියන්න පුළුවන් කියලා කොහොන එකම සීමාව තියෙන එකට දාලා ලියන්න. එහෙනම් බිඳුවෙන් 90ට මේක එකතු කරනවා. එකතු කරලා බලන්න මේ දෙන්නගේ භාග සංඛ්‍යා දෙකක් තියෙන්නේ. එකම පොදු හරයද වෙනස්ද? එකම පොදු හරය තියෙන sin x ධන cos x කවත් cos x ධන sin x කවත් එකයි. නිසා එකම පොදු හරයට දීලම එකපාරම ගෙනියන්න පුළුවන්. ගොඩක් රට ගාන දෙකකට i කියලා කරලා දාන දෙහැ පැත්තේ කරලා දාන්න. ගොඩාක් රට මේක එකතු කරපුවම හරියනවා. i දැන් i. දැන් උඩ එන්නේ කවුද උතර? මෙයාගෙන් sin x අරගෙන cos x එකම හරයනේ පොදු හරය. සම්පූර්ණයෙන් මේකට මේක කැපිලා යනවා. එක අනුකලනය කරන් තියෙන්නේ. එක අනුකලනය කරාම එන්නේ x. උඩ සීමාව ආදේශ කරනවා ඍණ පල්ලේ සීමාව i සමානයි 5 බෙදීම 4. උත්තරෙන්නේ ඔක. හරි. ගොඩාක් ගණන්වල එකතු කරා. දැන් එකතු කරාම මේ වගේ කැපිලාම යනවා කියලා කියන්නේ කැපිලා යන්නත් පුළුවන්. නමුත් මොකක් හරි අනුකලනය කරන්න පුළුවන් ගණනක් හරි බවට පත් වෙනවා. ගොඩාක් ගණන්වල එකතු කරාම හරියනවා. හරි හදා ගන්නකො. තියරි එක ඇප්ලයි කරා ගාන තියෙන එකට i කියලා දාගත්තද හැබැයි එකට iම වෙනවා. ඒ දෙන එකතු කරපුවාම ගොඩක් වලට හරියනවා. මේක n9 කියලා නොතිබ්බා n9 කියලා තිබුණා n9 කියලා නොතිබුණත් සාමාන්‍ය උඩ තියරි කියලා තියරි එක ඇප්ලයි කරන එක තමයි කරන්නේ අපි.
ඊළඟට මම ලියදී හැම එකම රෝමිලා කරන තියරි කැලල ලියලියා යන්නේ තියරි කැලල තමයි ඔප්පු කරන්න ඕනේ. ඒ තමන්ට දෙන හින්ට් එක තමයි ඒක තියෙන. ප්‍රශ්නයක් දෙන විදිහට තමයි මම ලියන්නේ. හරි. ඊළඟ ගණන දාගන්න මෙහෙම. දෙවෙනි ගණන රෝමිලා අංක 1. බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමානයි. බිඳුවේ ඉඳන් a දක්වා f a ඍණ x dx බව පෙන්වන්න. රෝමිලා අංක 2 බිඳුවේ ඉඳන් 90 දක්වා ඉතින් 90 දක්වා tan 5 වෙනි බලය x බෙදීම tan 5 දන cot x cot 5 බෝඩි බලයෙන් දාලා අගේ සොයන්න. හරි. කරන්නකෝ. පළවෙනි කැලේ කරන්න ඕනේ නේ. එක අංකයක් දාලා ගාන බලන්න. හරි. තමන තියෙන තියරි එක භාවිතා කරන්න. x තියෙන තැනට a ඍණ x දාලා ප්‍රතිඵලයක් ලියා ගන්න. ගාන වම් පැත්තේ පටන් ගත්තොත් x තියෙන තැනට අපි a ඍණ x දානවා. තියරි එක තිබුණොත් ඒක තමයි කරන්නේ. උත්තර එන නොවන එක දන්න x තියෙන තැනට a ඍණ x දානවා. tan x a ඍණ x දානවා. 90 ඍණ x ගේ පස්වෙනි බලය. x තියෙන තැනට a ඍණ x tan අවනේ හරි. මෙතන එනවා tan අනුරෙන් θ කියන්නේ cot θ එන්නේ cot පස්වෙනි බලයක් එන්නේ. tan අනුරෙනයි කියන්නේ cot අනුරෙනයි කියන්නේ tan. කොහොමද එන්නේ? තියරි එක භාවිතා කිරීම කරේ. එයා අහන්න තියරි එක යොදනවද නැද්ද කියලා අහන්න මේකට උත්තරයක් හොයන්න. ඒක අපි දන්නේ අපි තියරි එක තිබ්බම තියරි එක භාවිතා කරා.
අපිට මෙහෙම ප්‍රතිඵලය. මේකේ ඉස්සෙල්ලා ගන්න ස්ටෙප් බයි ස්ටෙප් කතා කරන මේකේ පේරත් අඩු කරලා තිබෙ කෙලිම අනු කරලා. ඒක අපි දන්නේ තීර්ඝ භාවිතය. ඒතකොට මෙහෙම එකක් එනවා. ගොඩාක් කරලා මේ જાතිය කරනවා මම මොකද කරන්නේ? තීර්ඝ භාවිතය කරන්න. ගාන තියෙන අනු කරලට අයි කියලා කරක් දාගන්න. ගාන තියෙන කෙනාට අයි කියලා කරක් දාගන්න. එහෙනම් යාට සමානයක් කියන්නේ නැහැ පැත්තේ ඉන්නේ. මෙයාත් කවුරු වෙනවද? අයි වෙනවා. හරි. ගොඩාක් වෙලාවට මේ දෙන්න එකතු කරපුවාම සුළු වෙලා යනවා. එකම වෙනවා කියලා කියන්නේ එක වෙන්නත් පුළුවන් වෙනවා. මේ දෙන්න එකතු කරපුවම ගොඩක් වෙලාවට අනුකලනය කරන්න පුළුවන් ගාන බඩ ගාන පත් වෙනවා. එහෙනම් ගානේ මගේ කේරෙට තියෙන්නේ අර අයි කියලා ගත්ත මෙයාත් අයි වෙනවා. අයි දනයි ගන්න. එකම සීමා තියෙන සිද්ධයකට දාලා ලියන්න පුළුවන් 0 ඉඳන් 90ට යනකම්. උඩ එකතු වෙනවා tan පහදන සම්පූර්ණ මේක කැපිලා යනවා. අඩුපාඩු තිබුත් දාගන්නකො. බින්දුවනට 1 dx කියලා තියෙනවා. එක අනුකලනය කරොත් nx y සමානයි 5 බෙදීම හරි එකම වගේ කාරණයක් තියෙනවා. 80ක 85 මෙන්න ඔය ආශ්‍රිතව තමයි මම ওই තව එකක් කළා. ඊට පස්සේ ඔකට තව වෙනස්කම් පොඩ එකතු කරනවා. හරි. ඊළඟට අඩුපාඩු දෙන දාගන්න. හරි. අර වගේම රෝමිලක් අංක 1 දාගන්නව තියරි කැලේ ප්‍රශ්නේ. ඉස්සර ගණන් ලියන ඉදිරි ලියන රෝමිලක් අංක 1 සමානයි බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමානයි රෝමිලක් අංක 1 කියලා දාලා බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමානයි බිඳුවේ ඉඳන් a දක්වා f a ඍණ x dx බව පෙන්වන්න. රෝමිලක් අංක 2 බෝඩ් එකේ බිඳුවේ ඉඳන් 5 දක්වා x 7 වෙනි බලයේ වෙදීම බිඳුවේ ඉඳන් 5 දක්වා x 7 බෙදීම බෝඩ් එකේ බලයෙන් x 7 ධන 5 ඍණ x වල 7 dx අගේ සොයන්න. හරි කරන්නකෝ.
තියරි එක ඇප්ලයි කරන්න තියෙන රෝම ඉලක්කාංක 2 බිඳුවේ ඉඳන් 5ට යනකම් x මොකද x 7ද චුට බලන්න x 7 බෙදීම වම් පැත්තෙන් යන x 7 බෙදීම x 7 ධන පහරණ x වල 7 අපි කිව්වේ x තියෙන දැන් dn x දාන්න කියලා x තියෙන ඔක්කොම පහරණ x බවටපත් වෙනවා වෙන මොකුත් වෙනස් වෙන බිඳුව දැන් ඒ දක්වන සීමාවත් ඒකනේ බිඳුවෙන් 5 දක්වාම තමයි x තියෙන ඔක්කොම පහරණ x බවටපත් වෙනවා x තියෙන දැන් දාන පහරණ x කියලා x තියෙන දැන් දානවා පහරණ x කියලා x තියෙන දැන් දානවා පහරණ x කියලා අපිට වෙන දාන x වල 7 කොහොම අනුකලනයක් කියන්නේ හරිද හැමෝගෙම වගේ තියෙන එකම විදිහට කරන්නේ හරිද ගොඩක් ඒවා මේවා තමයි හිතලා වගේ හදනවා වගේ පෙන්වන්නේ හිතන්න මොකුත් නැවන තමන්ට හිතනවා වගේ පෙන්නලි වෙලා නිකන් හදන්නත් පුළුවන් නැත්නම් නිකම්ම හදන්නත් පුළුවන් හරිද හිතනවා කියලා විශේෂයෙන් 아무තෙන් පෙන්නන්න දෙයක් නැහැ මේ හිතන්න තියෙනවා තමයි නමුත් මේක හිතන එක පුරුදු කරගන්න හැම වෙලාවෙම මේක විදිහට නෙන්නේ උඩ මාත් හිතනවා කියලා පෙන්නලා හදන්නම් ඈ හරිද එන කල්පනා කරලා වගේ දාලා නිකම්ම හදනවා හරිද එහෙම ඒක සමානලම ඒතර අඳිනවා හරිද ඉතින් පළල් බුද්ධියක් නැහැ ඒතර ටක් ගාලා ඇඳ ගන්නවා හරිද එහෙනම් එකම කතාව තියෙන්නේ හරිද ඔතෝකේ චුටි චුටි ඉන්න වෙනස්කම් තියෙනවා ඊළඟ වෙනස්කම් ටිකකුත් අපි තේරුම් ගන්න ඕනේ මේක හැටියට එකතු කිරීම එමමයි හරිද ඕගොල්ලෝ ටිකක් ඕ ලෙවල් හොඳ ළමයි හිටියත් හැදුවා කි ටිකක් හරිද එකම විදිහනේ එකතු කරුවාන් කැපිලා යනවා බද ටික බින්දුවෙන් 4ට බින්දුවෙන් 5ට යනකම් එකම පොදු හරිය නිසා එකට දාලා ලියන්න පුළුවන් ඔමයක් කියන්නේ හරි දැන් කාරණේ පැහැදිලි ඊළඟට ඔය තියරි ඔය ප්‍රමේය වගේම වෙන ගාණක් අපි ලියනවා මේක දැන් මම මේ ලියන එක ප්‍රමේයයක් නෙමෙයි අර කලින් ලියපු ප්‍රමේය ඕන තැනක පාවිච්චි කරලා පොඩ තියරි කැලක් තිබුණත් නැතත් පාවිච්චි කරන්න පුළුවන් හරිද මේ ඊළඟට කියන්නේ ඒ ටයිප් එකට ගාණක් ඉක්මනට අඩුපාඩු තිබුණොත් ඉවර කරගෙන දාගන්න ඊළඟ උදාහරණේ මේකේ මුල් රෝම ඉලක්කම ඉඳන්ම හදන්න ඕනේ උඩ තියරි එක අර විදිහ තමයි හැබැයි ඒකම නෙමෙයි අපි ඉගෙන ගත්ත එක ප්‍රමේයන්නේ හරිද ලියන්න පල්ලෙන් රෝම ඉලක්ක අංක 1 ඊළඟ ගානේ ලියන්න ඒකමා b නියත වන විට ඒකමා b නියත වන විට බෝඩ් එකේ විදිහට a ඉඳන් b දක්වා fx dx සමානයි a ඉඳන් b දක්වා f a ධන b ඍණ x dx බව පෙන්වන්න. ප්‍රෝමලක අංක 2 දෙකේ ඉඳන් 5 දක්වා මූල x බෙදීම දාගන්න. දෙකේ ඉඳන් 5 දක්වා මූල x බෙදීම මූල x ධන මූල 4 x dx. අගේ සොයන්න.
ඕකේ අපි මුලින් ඉඳන් හදන්න මේ අරක මේක ප්‍රමේය යන්නේ හැබැයි අර ප්‍රමේය විදිහම තමයි. විනාඩිය මේක බලන්න මම තමයි හදන්න දෙනවා. මේක ගානකට ඇප්ලයි කරනකොට මොකක්ද වෙන්නේ මෙයා කියන්නේ? a ඉඳන් b දක්වා මෙයා බිඳුව කතාව නෙමෙයි කියන්නේ a ඉඳන් b දක්වා fx dx සමාන කාටද? a ඉඳන් b දක්වා f a දන b ඍණ x dx. ඒ කියන්නේ මේ ශ්‍රිතයේ x තියෙන තැනට a දන b ඍණ x දැම්මත් වෙනසක් නැහැ කියලා කියන්නේ. හරිද? මේක සාධනය කරද්දී කොහොමද මේ જાතියේ ගාන සාධනය කරේ ආදේශයක් භාවිත කරලා. ආදේශය කොතනින්ද මතක තියාගත්තේ? x වලට කවුද තියෙන්න ඕන? මොකද එතන කිව්වේ x වලට a ඍණ x තිබ්බනම් හරි. x වල ලියන්න බැරි නිසා x සමාන a ඍණ t කියලා ගන්නවා. ඒ විදිහට එන මෙතන ආදේශය වෙන්නේ මොකද? x වෙනුවට a දන b ඍණ x දැම්මනම් හරි. x වලින්ම ගන්න බැරි නිසා x සමානයි a දන b ඍණ t කියලා ගන්නවා. එහෙම අරගෙන හදා හරි. ගාන හදන්නකෝ බලන්න. ප්‍රමේය විදිහට ගාන දකින්න තියෙන. හරි. මම එන මේ හදන්න ගන්නවා. ශ්‍රොමිලක් අංක 1. වම් පැත්තෙන් ගන්න වම් පැත්ත කියන්නේ a ඉඳන් b දක්වා fx dx. අපි හිතන්නේ x තියෙන දැන්න කවුරු දැම්මනම් හරිද? a දන b ඍණ x දැම්මනම් හරි. x x වල ලියන්න බෑ. x සමානයි a දන b ඍණ t ලෙස ගනිමු. තියරි එක විදිහට ගන්න. තියරි එක නෙමෙයි තියරි එක ටයිප් එකට තමයි මේක ගන්න. එහෙනම් ඉස්සරම dx හොයාගන්න බෑ. dx ට dt. නේද එකව කලන බිඳුවයි. t t විශේෂ එකයි. dx කියන ඍණ dt. කොමෙන්. හරි. දැන් x කියන එක කෙනා a වෙනකොට t හොයනවා. x සමානයි b විට. x කියන එක කෙනා a ඉඳන් b ට යද්දි t කියන එක කෙනා b ඉඳන් a ට. එහෙනම් දැන් තමයි වම් පැත්ත හරියටම ගන්න. a ඉඳන් b ට fx dx තියෙන ගාන. ඔව් වෙනස් වෙනවනේ. x කියන දැන්න දානවා a දන b ඍණ t කියලා. dx කියලා කියන ඍණ dt. සීමා වෙනස් වෙන x කියන එක්කෙනා a ට යනකොට t කියන එක්කෙනා යන්නේ b ට. x කියන එක්කෙනා b ට යනවා t කියන එක්කෙනා යනවා a ට. කොහොමද ගන්නන්නේ? මේ වලටපත් වෙනවා.
හරි. අර විදිහටම තමයි ඒකම නෙවෙයි විදිහට තමයි හිතන්නේ. ඔව්. ඊළඟට උත්තර ඍණක් නැහැ ඍණ එක අයින් කරනවා. අනිත් පැත්තට සීමා මාරු වෙන්නේ නැතෝ. සීමා මාරු වෙද්දිත් ඍණ එකක් එළියට ඒ ඍණ මේ දැන් මෙතන ධන වෙනවා. A ඉඳන් B දක්වා F. A දන්න B ඍණ T dt. මෙයා සහ ගාන අතර වෙනස්කම මොකද? මෙයා දෙන්නේ A ඉඳන් B දක්වා F. A දන්න B ඍණ T dt. ගන්න ඕනේ මොකද්ද? A ඉඳන් B දක්වා F. A දන්න B ඍණ X dx. එහෙනම් සීමා වෙනස් වෙන්නේ නැත්නම් ශ්‍රිතේ වෙනස් වෙන්නේ නැත්නම් විචල්ල වෙනස් වන නිශ්චිත අනුකලන සමාන. එහෙනම් මේක සමානයි කියලා ලියන්න පුළුවන්. A ඉඳන් B දක්වා F. A දන්න B ඍණ X dx කියලා. අර ලක්ෂණය. ඔන්න සාධනය වුණා. ඊට පස්සේ ගානත් අර විදිහටම තමයි හදන්න. x වෙනුවට කවුද වෙනස් වෙන්නේ කියලා දාලා ප්‍රතිඵලය ලියා ගන්න ඕන. හරි. අඩුපාඩු තිබ්බොත් දාගන්න. ඔය ආශ්‍රිතවත් ගණන් කියන්නේ තියරි එකෙන් හෝ ඔය වගේ තියරි චුට්ටක් වෙනස් කරපෙකින් තියෙන ගණන් 3ක් හෝ 4ක් තියෙනවා අවුරුදු 2014 15ම අවුරුදු 2 3ක තියෙනවා. හරි. හරි. මම එහෙනම් ගානට ගත්තොත් තියරි එක කිව්වේ x තියෙන දැන් a දන්න b ඍණ x දැම්මට වෙනසක් නැහැ කියලා. ගාන දෙවෙනි කොටස වම් පැත්ත. 2 ඉඳන් 5 දක්වා මූල x ප්‍රති මූල x කොහොමද දෙන්නේ? එහෙනම් x තියෙන දැන් දානවා කවුද? a දන්න b ඍණ x. එහෙම ලියලා පෙන්නන්න ඕනේ. මම නිකන් තර්කේ ගන්න ලිව්වේ. මේව මොකොත් වෙනස් වෙන්නේ නැහැ. x තියෙන ඔක්කොම 4 x බවට පත් වෙනවා. x තියෙන දැන් දාන 4 x කියලා. මෙහෙම එකක් ලැබෙනවා. හරි. හැම වෙලාවෙම අනුකලනය තුල එන්නේ තවත් අනුකලනයක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ මොකක් ගොඩක් රට යාට i කියලා අකුරක් දාගත්තම අරයත් i වෙන එකතු කරලා බලන්න. සමහර තැනක අඩු කරන වෙන්න පුළුවන්. සමහර තැනක පහෙන් වැඩි කරලා එකතු කරන්න. එහෙම කලාතුරකින් විශේෂ අවස්ථා තියෙන්න පුළුවන්. සාමාන්‍ය තියරි එක නම් එකතු කරාම ගොඩක් රට එනවා. මං ගන්න තියෙනවකනේ. ඒකයි කියලා ගන්න. එන උත්තරෙත් අයිම වෙනවා. හරි. මේ දක්වා හැම ගාන ගැඹුරක් තිබුණාට අපිට විභාග වල එලා තියෙන එකම ටයිප් එකට ගණන්. හරි. අයිදනයි. ප්‍රශ්න නැතුව විහිදවන්න පුළුවන්. නමුත් එහෙම විහිදවල අහලා නැහැ අහන්නේ හැමදාම එකම හරිය තමයි ගාන අහන්නේ. එකම සීමාව තියෙන ශ්‍රිත් දෙක එකට දාලා ලියන්න පුළුවන්. ලියද්දි එකතු කරද්දි එකම පොදු හරිය නිසා එහෙම ගන්නත් පුළුවන්. කැපිලා යනවා. එක අනුකලනය කරොත් x i සමානයි 3 බෙදීම. හරි. දැන් ගන්නකො ටියුට් එක පරණ පොදු තියරි ටියුට් එක ගන්නකො විභාග ගණන් තියෙන ටික නෙමෙයි අනිත් එක. ඒක ඇතුලේ මම තව චූටි වෙනස්කමක් දෙකක් තියෙන ගණන් දෙයක් තමයි කියන්නේ යන්නේ. ඒකේ මම මෙන්න මේ කියන ගාන බලන්න. 138 කියන ගාන
138 කියන ගානේ ආයන්න කොටස. 1998 එළව කියලා තියෙන්නේ. කමන ඒකේ තියරි කැලලත් එකම කරගෙනකෝ අනිත් හැමදේම අපි දැන් තියරි කැලල මුලදි කරලා ඊට පස්සේ නැතුණි එක ගානක් තියරි කැලලත් එක්කම තමයි විභාග උනත් සෝරි මේ ගෙදරින් හදද්දි පාස් පේපර්ස් ගණන් උනත් ගොඩාක් આવුත් හැමතැනක මොනේ නමුත් එක තැනකදී ඒකාරي තියරි කැලලත් එක්ක කරනවා විභාගෙට අහන්න ඕන අපි තියරි කැලල මතක් කරගන්න ඉපේ ගණන් පහක තිබු පහක ඕනේ එක වගේ තියරි කැලල හදලා දාන්න හරි ඒක සිසරේ ආයන්න කොටස දැන් ඒක හරි හැබැයි කොටසේ අඩුවකුත් තියෙනවා අන්තර කෙලවර dt එකක් වැදලා දෙනවා dt නෙමෙයි dx වෙන්න ඕන පන්නේ ගානේ අර උත්තරය බවබෙන්න තියෙන dt එකක් වැදලා තියෙනවා බලවම තේරෙයි 98 එළව කියන ගානේ පිට පෙරි දෙක තුනක් උඩින් dx වෙන t එකක් නෑ කතාවේ තමන් ගාන හදයි යන්න ගානේ පල්ලෙහාට එනකම්ම තියෙනවා තියරි කැලල දැන් තමන්ට හදන් ගිය හැකි මං හදන්න ඇරිලා බින්දුව ඉඳන් a දක්වා fx dx සමානයි බින්දුව ඉඳන් a දක්වා f ln x dx ඊට පස්සේ රෝම ඉලක්කාංක දෙක විදිහට මං ගන්න ඒගොල්ලෝ මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් පෙන්වන්න කියනවා අපි පෙන්වන්න කියන කතාව දන්නේ නැහැ තියරි එක ඔප්පු කරනකොට ඒකේ වම් පැත්තෙන් පටන් ගන්න තියරි එක ඇප්ලයි කිරීම තමයි කරන්නේ බින්දුව ඉඳන් 90ට යනකම් තියෙන x බෙදීම sin x තන cos x dx x බෙදීම sin x තන cos x dx අපි කියන්නේ x යෙන් දැන් ln x දැම්මට වෙනසක් නැහැ කියලානේ x යෙන් දැන් ln x දානවා x යෙන් දැන් ln x එක දානවා x යෙන් දැන් ln x එක දානවා sin අනුරින් x කියන්නේ cos x cos අනුරින් x කියන්නේ sin x කොහොම එකක් නෙන්නේ අපි හැම වෙලාවෙම කියන එතනින් එනවා ප්‍රතිඵලය ඒක නෙමෙයි ගාන කියලා කියන එතනින් එනවා ප්‍රතිඵලය සමහරට ඒක ගාන හදන්න මොකද උදව්වක් වෙයි හරි කොහොම එකක් කියන්නේ තියරි එක භාවිතා කිරීම තමයි කරේ සෙයා තව උත්තරයක් පෙන්වන්න කියලා කියනවනේ ඔව් ඒක නම් දන්නේ නැහැ මම කො විශේෂ ක්‍රමයක් නැතා මෙයා i කියලා දාලා අර i කියලා දාලා එකතු කරලා බලන්න එහෙම එන්නේ නැත්තම් විකල්පයකට යනවා හරිද
මෙයා එලෙස ගනිමු. එහෙනම් මෙයාත් අයිම වෙනවනේ. හරිද? හරිද? අපි ඒ දෙන්නම එකතු කරලා බලනවා. අයි දනයි. මම තාම අර විදිහට තමයි ගන්න බලන්නේ. නැත්තම් විකල්පයකට යනවා. මෙතන තියෙන x බෙදීම sin x තන cos x dx එකතු කරන්න කියලා කියනවා. බිඳුවේ ඉඳන් 90ට යනකොට 90 x cos x තන sin x. ඉස්සෙල්ලාම බලන්න එකතු කරන්න පුළුවන්ද කියලා ඒක චුට්ටක් ලියනකොට තේරෙනවා එකතු කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එකම පොදු හරයනේ එකම සීමා තියලා එකතු කරා එකම නෑ. අස පොදු හරය වෙනස් වුණා නම් එහෙම එකතු කරන්න බෑනේ. ඒක විශේෂ වාසියක් වෙන්නේ නැහැ. එකම පොදු හරය නම් තියලා එකතු කරන්න පුළුවන්. තව ටිකක් ගන්න ගෙනියන්න පුළුවන් අපිට. x ධන x ධන x ඍණ x මෙතන 2යි. උත්තරේ ගොත්තේ මෙතන නියතයක් ඉවතර ගත්ත හැකි. 5 බෙදීම 2 ඉවතර ගන්නවා. දෙකේ මේ පැත්තට බෙදනවා. i සමානයි කොමෙන් කියන උත්තරේ එනවා. අර වගේම කැපිලා කියලා එක උනේ නැහැ. හැබැයි එකතු කරාම කැපිලා කියලා කියන උත්තරය ආවා. හරි. මොකද හැම එකේම එකම වෙනවා කියලා එකක් නැහැ. හැම එකම එකතු කරනවා කියලා එකක් නැහැ. 75ක් ගණන් වල එකතු කරපුවම කැපිලා කියලා එකක් වෙනවා. තව 100 යම් ගානක 110ක 15ක එකතු කරපුවම කැපිලා කියලා එක වෙන උනට සුළු කරන්න පුළුවන් ගානක් බවට හෝ මොකක් හරි උත්තරයක් බවට පත් වෙනවා. හරි. කොහොමද කියන්නේ? සමහර ගණන් එකතු කරන්න නැතුව වෙන විකල්පකමක් තියෙන්න පුළුවන්. හරි. හැම වෙලාවෙම හැපැත්තෙන් තවත් අනුකලනයක් ලැබීම විතරයි වෙන්නේ. අනුකලනය එකතු කරනවද අඩු කරනවද වැඩි කරනවද කියන ඊතුරු කාරණා. කොහොම එකක් එනවා. ඔතන ගන්න ටික හරි. මේකත් අර විදිහටම ගන්න ගියා. ඊළඟට ඒගොල්ලෝ කියනවා බිඳුවේ ඉඳන් 90ට යනකොට x බෙදීම sin x තන cos x dx මෙන්න මේක බව අපෝහණය කරන්න කියලා කියනවා. ඔය අපෝහණය කරන කියන හදප එකක් ඇසුරෙන් හදනවන්නේ. හරි. ඒ පල්ලය කියලා හදලා ඉවරයි අතොස්සන්න බලන්න දැන්. ln වලට තියෙන උත්තරයක් හදලා ඉවරයි. හරි. සුළු ගණක් ඉන්නවා. හරි. අනිත් විනාඩියක් කල්පනා කරන්න බන්ද. දැන් එයා ඊළඟට දෙනවා දැන් අපි උනා මේ ගත්ත උත්තරේට අංකයක් දාලා තියා ගන්නත් පුළුවන්. අංක 2 වගේ දාන්නම්කෝ. හරි අංක 2. දැන් ගාන ඊළඟට අපිට කියනවා x බෙදීම sin x තන cos x dx ට උත්තරයක් අහනවා. හැබැයි නිකම්ම නෙමෙයි කියන්නේ අපෝහණය කරන්න කියලා කියන්නේ. හෙදුවට විනාඩියක් බලමු දැන්. ඒ උඩ හදපු එකක් ඇස්ට්‍රෝ හදා. අමර නිකන් කියන අපෝහණයක් කියලා නොතිබුණා නම් ගාන හදන විදිහක් තියනවද කියලා? මේකට නිකම්ම අපිට ගාන හදන විදිහක් තියනවා. බෙදීමක් එක්ක sin x cos x පද එකක් හරි දෙකක් හරි තිබුණොත් tan x බෙදීම දෙක සමාන t ආදේශය දාන්න පුළුවන්. හැබැයි ඒක මෙතන ඇප්ලයි කරන්න බෑ. ඒ කීප එකේදී අපි එහෙම කියන්නේ නැහැ. අනික මතු පිටින් කිව්වට අපි කියපු ආකාරයකට මේකේ වෙනසක් තියෙනවා. මේක ඊට අමතරව VG එකක් තියෙනවා x කියලා කියන්නේ. අපි අර කතා කරන විහාරයෙන් බෙදීමක් එක මේ පද කියලා කිව්වට අපි ලියන ආකාර ටිකක් තියෙන. ඒ ආකාරයකවත් මේ x වගේ වෙනත් VG ශිත නැහැ. AB වගේ නියත තියෙනවා. නියත තියෙන්න පුළුවන්. මෙහෙම එකක් આવුත් ක්‍රමයක් නැහැ. හරි. මේක අපිට නිකන් හදන්න ක්‍රමයක් නැහැ කොහොමද ගන්න. හරි. මේක නොතිබුණා නම් ක්‍රමයක් තියෙනවා. බෙදීමක් එක sin x cos x පද එකක් හරි දෙකක් හරි tan x බෙදීම දෙක සමාන t ආදේශය දාලා හදන්න පුළුවන්. මේ x එක නිසා ක්‍රමයක් නෑ. අපි x එකක් තියෙන එකට ක්‍රම කියලා නෑ. හරි. මේක අපේ ක්‍රමයක් ඇතුලේ තියෙන ගානක් නෙමෙයි. අපි මම නිකන් අදහස් ගානේ අපෝහණයක් කියන්නේ එහෙම කියලා නොතිබුණත් අපිට නිකන් හදන්න ක්‍රමයක්වත් නෑ ওই ගාන.
එහෙනම් එයා කියන විදිහට අපෝහණයක් කරන කලින් හදපේකෙම තමයි හදන්න වෙන්නේ. කලින් මොකද හදන්නේ? මේක අපි ඔප්පු කරනවා මේකට සමානයි කියලා. මේක ඔප්පු කරනවා මේකට සමානයි කියලා. මේක හදන්න පුළුවන්ද? මේක හදන්න පුළුවන්. මේක වෙනම ගාණක්. බෙදීමක් එක sin x cos x පද එකක් හරි දෙකක් හරි තියෙන ගාණක්. එහෙනම් මොකද? tan x බෙදීම දෙක සමාන t ආදේශය දාලා හදන්න පුළුවන්. මේක අර වගේ නේ එකතු කරලා වගේ කැපිලා සරල උත්තරේ වෙන්නේ නැහැ. අතනින් තීරක දාපුවම වෙන්නේ මෙහෙම එකක්. මේක කිව්වත් එකයි මේක කිව්වත් එකයි. මේක හදන්න පුළුවන්. නිසා අපිට ගත්ත හැකි දැන් අංක දෙකට අනුව මේක පටන් ගන්නවා වම් පැත්තෙන් බිඳුවේ ඉඳන් 90ට යනකම් x බෙදීම sin x ධන cos x සමාන වෙනවා 5 බෙදීම 4 වාරයක් එකයට sin x ධන cos x dx. කමෙන්ට්. හරි. දැන් අරක වෙනම ගානක් වගේ හදයි යනවා. හරිද? tan x බෙදීම දෙක සමාන t ආදේශය දානවා. tan x බෙදීම දෙක සමාන t කියලා ගන්නවා. x උක්ත කරනවා. x බෙදීම දෙකයි කියන්නේ tan inverse t. අඩුපාඩු තියෙන දාගන්නකො. x සමාන 2යි tan inverse t dx dt tan inverse t අවකලනය කරොත් 1යට 1 දාන t වර්ග ආදේශයක් භාවිතා කරන නිශ්චිත අනුකලනයේ ගානකට ආදේශයේ තියෙන අලුත් විචලන සීමා වෙනස් වෙන්න ඕනේ. x සමානයි බිඳුවට t හොයනවා. x සමානයි 5 බෙදීම 2ට t වෙනවා. x කෙනෙක් කෙනා බිඳුවේ ඉඳන් 1ට යනකොට x කෙනා බිඳුවේ ඉඳන් 90ට යනවා t යනවා බිඳුවේ ඉඳන් 1ට. දැන් අපේ ගාන සම්පූර්ණයෙන් හැදුව හැකි 5 බෙදීම 4ක් ඉවත් තියෙනවා. x කෙනෙක් කෙනා බිඳුවේ ඉඳන් 90ට යනවා t යනවා බිඳුවේ ඉඳන් 1ට. sin x ලියන 2යි t බෙදීම dx දාන්න පුළුවන් එක දන t වර්ගය නම් පොදුයි. දෙකේ විතර ගන්නවා 5 බෙදීම 2. හරි. මෙයා ඕන විදිහට කරන්න පුළුවන්. හරියට වර්ගජ ප්‍රකාශන ලැබෙන්නේ නැහැ. ගාන හදනදී තීන්දුව කරන හරිය සාධක කරනවද පූර්ණවද කියලා සාධක කරන්න බැයිද කියලා. මොකද සාධක කැඩෙනවා. කියන්නේ පූර්ණ සංඛ්‍යාවල ඉන්නේ නැහැ. විවේචකයේ චෙක් කරොත් විවේචකයේ ධන. විවේචකයේ ධන කියන්නේ මුල් වලින් හරි සාධක කැඩෙනවා. අනිත් පැත්තට ගත්තොත් කිසියම් වර්ගජ ප්‍රකාශනයක් සම්මත හැඩයක් නැත්තම් වර්ග පූර්ණය කරලා බලන්න. වර්ග පූර්ණය කරද්දී වර්ගඵල සංගුණ එක කරන්න ඕනේ. නිසා මම මේ ඍණක් එළියට ගන්නවා. 5 බෙදීම 4 තියෙනවා. එක පල්ලිලා ආයෝන ගන්න ඍණක් එළියට ගන්නවා. t වර්ගයෙන් t t යටින් යාගේ සංගුණකේ භාගය වර්ගය. හරි. උතරින් පස්සේ එකයට x වර්ග ඍණ a වර්ග આવොත් එකයට 2යි ln මාපාංක x ඍණ a බෙදීම x දැන එහෙම යන්නත් පුළුවන්. ඕන මුල දෙකේ වර්ගය කියලා දාලා බින්න භාග වෙන් කරලා හදන්නත් පුළුවන්. කැමති විදිහක්. අන්තිම උත්තරේ දක්වා හදන්න ඔය හරියෙන් තියෙනවා. හරි.
ඒක දාලා හදන්න පුළුවන්. අර ලඝු නිසා සමහර බැලුව බැලමුට උත්තර සමහර වෙනස් වෙලා පේන්නේ නැති පොඩි පොඩි වෙනස්කම් කරලා උත්තරයට යන්න පුළුවන් ඈ. හරිද? ලඝු වෙනස්කම් තියෙන ලඝු අන්තරයක් කියන්නේ බෙදීම නැත්නම් බෙදීමක් කියන අන්තරයක්. ඒ වගේ ලඝු ලක්ෂණ වල පොඩි වෙනස්කම් තියෙනවා. ඒක සමහර උත්තර එකපාරට පේන්නේ නැති වෙන්න පුළුවන්. උත්තරයක් කරලා යන උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් ඒ තීරයකට අදාළ පොඩි වෙනසක් තිබිච්ච විභාග ගණන් කරලා නිකාම් එකතු කරන જાතිය ගණන් නෙමෙයි මම පොඩි වෙනස්කම් තියෙන එකක් දෙකක් කියන්න යන්නේ. හරි. ඊළඟ අපි අනිත් විභාග ගණන් තියෙන ටියුට් එක අරගෙන අඩුපාඩු තියෙන හදා ගන්න හදලා ඉවරයි. විභාග ගණන් තියෙන ටියුට් එක අරගෙන ඒකේ 16 වෙනි ගාන 2015 A level ගාන හදලා දාන්නකො. තියරි කැලේ දැම්ම හදන්න කමන්නේ. 2015 A level කියලා තියෙන විභාග ගණන් විතරක් තියෙන ටියුට් එකකදී ඒකේ 2015 ගාන 16 වෙනි ගාන 16 වෙනි ගාන ඒ කොටස. හරි මුලින් ඉඳන් කණගෙන දැන් මේ තියරි එක ඇප්ලයි කරලා කියලා හදන්න එපා. ගාන කියවලා බල ගානට දාලා උත්තර දෙන්න. මේ තියරි එක තියෙන්නත් පුළුවන් වෙන තැන තියෙන්නත් පුළුවන්. විභාග ගණන්නේ 16 වෙනි ගාන ඒ කොටස. හරි විභාග ගණන විතර තියෙන ටියුට් එක දාලා ඒකේ 16 වෙනි ගාන ඒ කොටස. මුල තියරි කැලේ ඉඳන්ම කරා යන්න. මොකද අපි ඒක තමා හදන්නේ පළවෙනි කොටස 0.5 දක්වා fx dx සමාන 0.5 දක්වා f sin x dx බව පේනවා. අර අප කිව්වාගෙන අපේ ඒ වගේ මේකේ තියෙන්නේ 5 අකුරක් නේ. එහෙනම් මම ඒකෙන් තමයි හදා යන්න මෙතන 0.5 දක්වා මෙයාගේ අනුකලනය පෙන්වන්න තියෙන 0.5 දක්වා අපේ පොයින්ට් එක තමයි මේක සාධක ආදේශයක් භාවිතා කරන සාධන කරන ආදේශයේ තීන්දුව කරන x වෙනුවට කවුද තියෙන්නේ 5 x එහෙනම් x සමානයි 5 t කියලා ගන්නවා. හරි එහෙනම් සාධනය කරනකොට අපේ ආදේශය මෛත්‍රියෙන් පටන් ගන්නම් x සමානයි 5 t ලෙස ගනිමු. dx හොයාගන්න dx dt dx කියලා කියන්නේ ඍණ dt. එතන x අයින් කරන්න පුළුවන්. x සමානයි බිඳුව විට 5 වෙනවා. x සමානයි 5 විට t වෙනවා. t සමානයි බිඳුව. දැන් ගානේ මම වම් පැත්තෙන් පටන් ගත්තොත් බිඳුවේ ඉඳන් 180 වෙනකම් fx නේ. x තියෙන දෙන්න මම දානවා a ඍණ t 5 ඍණ t. dx කියලා කියන්නේ ඍණ dt. සීමා වෙනස් වෙනවා. x කියන්නේ බිඳුවේදී t කියන්නේ 5. කමනේ. ඍණ එක අයින් කරපුවා අපි සීමා වෙනස් කරනවා. එන්න මෙන්න ධන f.
බින්දුවේ ඉඳන් 5 දක්වා f 5 x dx කිව්වත් 5 t dt කිව්වත් එකයි. ඔන්න තියරි කැලණ අපි සාධනය කරා. හරිද? සිගාන කියන බින්දුවේ ඉඳන් 90 දක්වා sin වර්ග x මේක බව පෙන්වන්න a9 මෙන්න මේක බව පෙන්වන්න. ඔව්. බින්දුවේ ඉඳන් 90 දක්වා sin වර්ග x කොහොමද? ඒකට මොකුත් තියරි එක ඇප්ලයි කරන්න. ඒක නිකන් හදන් තියෙන. බින්දුවේ ඉඳන් sin වර්ග x ගේ අනුකලනය. a9 තමයි x වාරයක් sin වර්ග x. ඉතින් ඔය තියරි එක භාවිතා වෙන්නේ ගානේ පල්ලෙහා කැලලට sin වර්ග x ගේ අනුකලනය නිකන්. හරිද? sin වර්ග x ගේ අනුකලනය හොයද්දී තියරි එක මොකුත් යොදන්න කියලා දෙයක් නැහැ. තියරි එක දැම්මට කමන්නේ දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක නිකන් හදන් තියෙන්නේ. තමන් ඒක තේරුම් ගන්නද? sin වර්ග x ගේ අනුකලනය කියන්නේ මූලික අනුකලනය. හරිද? අපි ඉගෙනගෙන තියෙන එක ගාන ඇස්සේ හොයන්න යන්න එපා. ගාන කියලා ගානට උත්තර දෙන්න. ගොඩක් කරලා අපි අතින් වෙන්නේ හරියම තමයි. අපි මොන හරි ඉගෙනගෙන තියෙනවනම් ඉගෙනගෙන තියෙනවා ගාන ඇතුලේ හොයනවා. ගොඩාක් කරලා ඉගෙනගෙන තියෙනවා ගාන ඇතුලේ හම්බ වෙනවා. හම්බ වුණාම ඒකට උත්තර දීපුවාම හරි. ඒ කියන්නේ මොන හරි පාඩම් කරලා නම මේක පළවෙනි ප්‍රශ්නෙට මේ උත්තර දෙන්න කියලා එව්වාගේනේ. හරිද? නමුත් ඔය ගානේ පළවෙනි කොටස අහන්නේ එහෙම නෙමෙයි. පළවෙනි කොටස අහන්නේ sin වර්ග x අනුකලනය. මේක මූලික අනුකලනය. මේකට තියරි එක දාන්න දෙයක් නැහැ. sin වර්ග x කියන්නේ කවුද? එකන cos 2x බෙදීම දෙක දාලා හදනවා. ඊළඟ කැලලට තමයි තියරි එක දාන්න තියෙන්නේ. ඒ a9 කියලා තියෙන ඊළඟ කැලලනේ. අපි හරිය හිතන්නකො එහෙම හිතන්නේ නැතුව එකපාරට දැන් තියරි එක ඇප්ලයි කරන්න ගියත් එන්නේ මොකද්ද? x දෙන් දැන් a x එම තියෙන sin 5x කියන sin x මයි. ආයෙන්නේ ඕකමයි. තියරි එක ඇප්ලයි කරත් එන්නේ ඕක. ඒකේ විශේෂ වාසියක් වෙන්නේ නැහැ. හරිද? කියන දේ නේද මම ඒකටමයි ගන්න දැන් දැන් ගොඩක් අය විභාගය කියලා ඔය හදලා ඉන්නේ මොකද්ද? හිතලා වගේ හදලා ඉන්නේ කොහොමද? ඊට කලින් ඒ ආශ්‍රය හදපු જાතියව තමයි අරක ඇතුලේ හොයනවා ගිහිල්ලා. විභාග ප්‍රශ්න ඇතුලේ ඒක හොයලා ඒකට තමයි උත්තර දීලා ඉන්නේ. හදිසියවත් ඒක ඇතුලේ ඒ જાතියව නැති වුණාම තමයි අමාරුයි කියන්නේ. දැන් පේපර් ක්ලාස් එකේ අමාරු වෙන නිසානේ. අර පන්ති මං ගොඩාක් එක එක අතර හදනවා ගන්න. හදලා අතන දාලා මොන මොන කැලේ උඩ වෙනස් කරනවා. වෙනස් කරපු ගමන් ඒ જાතිය එකක් නැහැ නේ අතන. ඒක තමයි වෙන්නේ. මේ ගානේ තේරුම් ගන්න පළවෙනි කැලේ අහන්නේ නිකන්. හදිසිය අපිට ඒක වැරදුනා කියන්නකො. වැරදිලා තියරි එක ඇප්ලයි කරත් එන්නේ කොහොමද? x දෙන් තන දාන්නේ 5 x කියලානේ දාන්නේ. හරිද? අනේ ඔකේ දැන් 90. ඒතකොට දෙන්නේ cos x එකක් කියන්නේ. ඉතින් විශේෂ වාසියක් වෙන්නේ නැහැ. මේක නිකන් හදන්න පුළුවන් පළවෙනි කැලේ. තියරි එකට දාලා හදන්න පුළුවන් හදන්නේ. දැන් මගේ විශේෂ වාසියක් කියන්නේ දෙන්නේ cos වර්ග x එකක් කියන්නේ විශේෂ වාසියක් වෙන්නේ නැහැ. ඔව් එන්න. ඒ කියන්නේ නිකන් තියෙන්නේ ඒක සමහර යාන්ත්‍රික වෙලා තියෙන වැඩිකමට ඒක තේරුම් ගන්න තමයි මේක වෙලා තියෙන්නේ මේකයි කියලා. හරි. සමහර ටිකක් වෙලා යනවා කිව්වහම තේරෙනවා මේ කියන්නේ මේකනේ කියලා. සමහර අය අර කොච්චර වෙලා ඒකට යාන්ත්‍රික වෙලාද කිව්වොත් එයාලා මට වෙන තාම ඉන්නේ මොනවා කියනවද දන්නේ නැහැ කියලා. හරිද? මේ ගාන ඔය මුකුත් තියරි කැලලක් නොතිබුණා කියලා හිතලා හදන විදියට බලන්න. අහන්නේ සයින් වර්ගයේ අනුකලනය. ඊළඟ කැලලට තමයි මේ තියරි කියලා දන්න තියෙන්නේ. හරිද? මේක අනුකලනය කරනවා. මට ඊට වඩා තේරුම් ගන්න තේරෙන්නේ නැහැ බලන්න තේරෙන විදියට. හරිද? සමහර අය තාම මුඩ් එක අප්සෙට්. සමහර අය නම් ගානක් නැහැ තේරුම් ගන්නවා. සමහර අය කොහොමද මුඩ් එක හොඳයිනේ. හරිද? කොහොමද තියෙන්නේ? සමහර අය කොහොමද අප්සෙට්. හරිද? එකපාරට නැත්නම් ලියලා දාන භාගය විතර ගත්තා. එක අනුකරණය. ආයෙ ලියනකො භාගය විතර ගත්තා. එක අනුකරණය කරොත් x නේ. cos x අනුකරණය කරොත් sin x. උඩ සීමාව ඍණ පල්ලෙහා සීමාව. උඩ සීමාව දැම්මොත් sin 5 ඍණ sin b. උත්තරෙන්නේ 5 බෙදීම 4. හරි. ගාන හැදුවම උත්තරෙන්නේ 5 බෙදීම 4. sin වර්ග x එක අනුකලනය කරපුවාම එන්නේ 5 බෙදීම 4. මම මේක අංක 2 වගේ දාගන්නවා. හරි. ඊළඟට ගාන තියෙනවා. අර දැන් ගානේ මොකද මිස් එකක් තියෙනවද දන්නේ නැහැ ඔය. අනේ 5 බෙදීම දෙකන තියෙන ඊළඟ එකේ 5 තියෙන බලමු එක. හරිද? ඊළඟට ගාන තියෙනවා. තමන් ඒවා අඩුපාඩු මොන හරි තියෙනවා හිමින් ගෙදරදී බලන්න. මම සාමාන්‍ය වේගකින් කරමු. සරකද පිරිසක් තේරුම් අරන් ඉන්නේ. තව පිරිසකගේ තැන් වල පොඩි පොඩි අඩුපාඩු. අර ඒවා හිමින් තමන් බලන්න. හරිද? මොකද්ද? තියරියෙන් කියන්නේ x දෙන් දැන්ට ඊරින් x දෙන්නට වෙනසක් නැහැ කියලා. ඔක හැටි x දෙන් දැන්ට 5 ඊරින් x දෙන්නට වෙනසක් නැහැ කියලා කියන්නේ එහෙනම්. ඊළඟ රෝමිලක. ඒක තමයි a9 කියලා තියෙන්නේ. a9 කියලා නොතිබුණත් තියරි එක දාන්න පුළුවන්. නමුත් උඩ කියලා සාමාන්‍ය ගණන් එකයි නිකන් කරන් ගියේ.
දැන් මේකේ x තියෙන දේ මොකක්ද දාන්න තියෙන්නේ? බින්දුව ඉඳන් 5 දක්වා x sin වර්ග x කවුද? උඩ තීරයෙන් කිව්වේ ශ්‍රිතේ x තියෙන දේ 5 රින් x දැම්මත් වෙනසක් නැහැ කියලා. එහෙනම් මෙතන යොදනවා බින්දුව ඉඳන් 5 දක්වා x දානවා 5 රින් x එක. x දානවා 5 රින් x එක. ඒකේ වර්ගයේ dx. sin 180 රින් x කියන්නේ sin x. ඔන්නෝම එකක් තමයි එන්නේ. හරි. තීරක දාපුවම මෙන්න ඔහොම එකක්. හරි. අඩුපාඩු තියෙන දාගන්න බෑ. තීරක ඇප්ලයි කරගෙන සාමාන්‍ය කරන්නේ. අපි කියනවා මේ මොකක් හරි ප්‍රතිඵලයක් ලැබෙනවා. මෙයාට තමයි අගයක් ගන්න. මම ගන්නවා මෙයා i කියලා. මෙයා i කියලා ගන්න. මෙයා i නම් යාට මෙයා සමන්ස මෙයාත් කවුරු වෙනවද? iම වෙනවා. iට තමයි උත්තරයක් අහන්නේ. හරි. ඔක ගොඩාක් කරලා එකතු කරපුවම හරියනවා කියලා. එකතු කරාම හරියන්නේ නැත්නම් වෙනත් විකල්පයකට යන්න ඕනේ. හරිද? ඔක එකතු කරපුවම අඩු කරාම වගේ තැන් වල හරියනවා. හරිද? මම එකතු කරලා බලනවා. බින්දුවේ ඉඳන් 5ට යනකම් x sin වර්ග x ධන බින්දුවේ ඉඳන් 5ට යනකම් 5 රින් x sin වර්ග x දෙකයි i කියලා කියනවා. එකම සීමාවට දාලා එකතු කරොත් x sin වර්ග x ධන 5 රින් x sin වර්ග x පද කැපිලා යනවා. ධන x sin වර්ග x ද ඍණ x sin වර්ග x කැපිලා යනවා. හරි. අතන 5 එකක් විතර ගත්ත හැකි. ඉස්සල ගන්න තරක් කැපිලා ගිය යම් ප්‍රමාණයක්. දැන් උතන 5 එකක් විතර ගත්ත හැකි. හරි. 2i සමානයි 5 එකක් ඉවර තියෙනවා sin වර්ග x dx. ඔතන පස්සේ ගන්න හදා ගන්න පුළුවන් නෑ බව. හරි. මේක සාමාන්‍ය විදිහට හදන්න වෙනවා අපිට ගන්න හැටියට. හරි. sin වර්ග x ද ආය කරන cos 2x බෙදීම දෙක දාලා හදන්න තියෙනවා. නිකන් හදන්නත් පුළුවන්. හරි. ඒකැල තමයි හදාගන්න මම එහෙනම් භාවිතයෙන් දැන් ඒතරත් තේරුනේ කැපිලා කියලා එක නොවුනට x sin වර්ග x එක හදන්න බෑ. sin වර්ග x එක හදන්න පුළුවන් එකක් බවට පත් වෙනවා. කලින් ගානේ උනේ x බෙදීම sin x තන cos x එකට මොකුත් නැතුව ගියාට ඒක තීරක දැම්මම 5 බෙදීම 4ක් එලට වෙලා එකයට sin x තන cos x බවට පත් වුණා. මුල්ම ගණන් වල තීරක දාපුවම කැපිලා ගිහලා එක බවට පත් වුණා. අන්තිම හදපු ගණන් දෙකේම තීරක දාපුවම එකතුත් කරා කැපිලා ගිහලා එක උනේ නැහැ. හැබැයි ගාන තිබිච්ච අනුකලනය කරා යන්න බෑ. සුළු වෙලා යන එක අනුකලනය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. හරි. මේක අනුකලනය කරපුවම හරි. ඔමයි. පෙදුවේ 2015 නේ දැන් හදන්න මේකෙන් 2014 තියෙන ඔය වගේ ගණනක්. දැන් අපි අර ගණන් කීපයක් ඉතුරු කරන්න කියලා කිව්වනේ වෙලේ. දැන් Tamande උත්සාහ කරන 2014 B කොටසත් ඔය වගේ ගණනක්. හදන්නේ මම වෙන තැනකට මම යන්නේ. නිකන් කියන්නේ 2014 B කොටස ඔය වගේ ගණන් ඒ කරනවත් එක්ක මේ ගණන් ගෙදරදී ඉවර කරගන්න. 2014 B කොටස ඔය වගේ ගණනක්. 2018 B කොටසෙත් ඔය වගේ ගණනක් තියෙනවා. හරි. තවත් ඇති ගාන තව ගාන දෙයක් තිබ්බම හරි. තව එක ගානක් අපි ඉතින් හදලා ඉතින් ඉවර කරනවා. හරි. මේ අදහස වුණා තව ගානක් හදන්නේ. ඉඩ අඩුපාඩු තියෙනවා ඉඩ තියාගන්න. ඊළඟ ගාන දාගන්න රෝමිලක් අංක 1 බිඳුවේ ඉඳන් a දක්වා fx dx සමානයි. ලියන්න ඉක්මනට. බිඳුවේ ඉඳන් a දක්වා f a ඍණ x dx බව පෙන්වන්න. රෝමිලක් අංක 2 බිඳුවේ ඉඳන් 1 දක්වා බෝඩි බල ලියා ගන්නකො. බිඳුවේ 1 දක්වා x වාරයක් 1 ඍණ x වල 2019 වෙනි බලය dx. අගේ සොයන්න.
හරි. දැන් ගාන බලන්න. දැන් උඩ තියරි කැලලයි හද හද ඉන්න ඕනේ. දැන් ඒක කරානේ. දැන් කෙලිම ගාන බලන්න. හරි. හදලා ඉවරයත් උස්සන්නකෝ. සුළු ගණක් හදලා තියෙන්නේ. හරි. අපි මම තියරි කිස්සලා භාවිතා කරන්නම්. කනේ වම් පැත්තෙන් පටන් ගන්නවා. බිඳුවේ ඉඳන් 1 දක්වා x වාරයක් 1 ඍණ x 2019 තියෙන. තියරි එක භාවිතා කරනකොට x තියෙන දැන් d ඍණ x ගන්න දායි යනවනේ. එහෙනම් x තියෙන හැම එකක්ම 1 ඍණ x බවට පත් වෙනවා. x තියෙන එක නා 1 ඍණ x වෙනවා. x තියෙන තැන 1 ඍණ x වෙනවා. කොහොමනේ? ශ්‍රේණියේ ධන වෙනවා 1 ඍණ x වාරයක් x වල 2019 dx එකක් තියෙන. ඕනේ අපි ලැබෙන ප්‍රතිඵලය. හරි. අපි සුපුරුදු ෆ්‍රේම් එකකටම ගාන හදන්න හැදුවොත් ඕනේ ගාන එන්නේ. අපි හැම වෙලාවෙම කියන්නේ එකතු කරනවමද කියලා එකක් නෑ. එකතු කරනවා වෙන්න පුළුවන්, අඩු කරනවා වෙන්න පුළුවන්, වෙනසුළු කිරීමක් වෙන්න පුළුවන්. ඒ මොකුත් නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එකතු කරපුවාම දෙයක් තියෙන. එකතු කරපුවාම එක්ක පද කැපිලා ගිහලා එක වගේ වෙනව නැත්නම් එක නුනත් සුළු කරන්න පුළුවන් ගානක් බවට පත් වෙන මොකක් හරි හැමයක් තියෙනවා. මම නිකන් හැම යොදලා බලන ඉස්සලා මම එක්කරන් ලියන්නේ මෙතනින් එහාට ලියන්න එපා. ඔය දක්වා දාලා තියෙනවා. මම තියරි එක ඇප්ලයි කරලා මම නිකන් මේ සාමාන්‍ය ළමයා දකින විදිහට කියන්නේ. මේක අයි කියලා දාගත්තොත් මේ අයිම වෙනවනේ. එකතු කරලා බැලුවොත් බිඳුවේ ඉඳන් 1 දක්වා හරි. උනමන පොදු පදයක් එළියට ගත්තා ඒ. x එකු 1 ඍණ x එකු එළියට ගත්තා ඒ. 1 ඍණ x වල 2018 ධන x වල 2018 ගාන ওই බාටපත් වෙනවනේ. උතනින් කොහොමද හදන්නේ? උතනින් ඔය ගාන හදන්න බෑ. වෙනත් ගණන් වල පද කැපිලා යනවා. එක වෙනවා. එක නොවුනත් සාමාන්‍ය ධන ඍණ ඇරිලා මොනවා හරි කැපිලා ගිහලා සුළු කරන්න පුළුවන් කියන බාටපත් වෙනවා. මේකෙත් එකතු කරලා බැලුවා. එකතු කරලා කියලා එහෙම පද කැපිලා යන්නේ නැහැ. එහෙනම් මේකෙම යන්න බැරි ගාන. එහෙනම් ඊළඟ විකල්ප මොනවද? උඩ අඩු කරලා අඩු කරා කියලා වැඩන්නේ අයිටයි කැපිලා ගියාම බිඳුවක් වෙන. එතන විශේෂ වාසියක් එන්නේ නැහැ කොහොමද? හරිද? එහෙනම් එහෙම යන්න බෑ.
ගොඩාක් ගණන් එහෙම එනවා තමයි 90ක් 95ක් 98ක් විතර එනවා. එහෙම යන්න බෑ. හරි. දැන් අපි ගානට එනවා. ගාන කල්පනා කරන දැන් ඔය අපි තියරේ කියන අපි නිකන් ගාන හදන්න උත්සාහ කරොත් මේක නිකන් හදන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. මේ ගාන නිකන් හදන්න පුළුවන්ද? x වාරයක් එකරින් x 2019ක් තියෙන නිකන් හදන්න පුළුවන්ද? අමාරුයි. අමාරු කියන්නේ බෑ. ඇයි ඒ බැරි? බැරි එකරින් x 2019 ප්‍රසාරණය කරගන්න බෑ. මේක ලියන්න බෑනේ 2019 රින් x 2019 කියලා. එහෙම ලියන්න බෑ. ඒතර මේකෙන් ප්‍රසාරණය කරන්න බෑ. ද්විපද ප්‍රසාරණය ඕන. ඒ තිබ්බත් 2019 දක්වා ප්‍රසාරණය කරන්න බෑ ප්‍රායෝගිකව. එහෙනම් මේක යන්න බෑ. මේ මෙයා නිසා තමයි හදන්න බැරි. මෙයා නිසා ඒක හදන්න බෑ. දෙගෙන ප්‍රතිඵලයක් කියලා දෙනවා මෙහෙම. හා මම හිතන්නේ නැතුව හිතලා බලන්න එතන මම උත්තරේ ළඟ තියලා තියෙන්නේ. හරි. ඔය මම ආපහු කියපු දේ තමයි රිවයින් කරලා බලන්න. ඒකේ අග හරිය ඉඳන් ගන්න. හරිද? මම කියන්ගේ වාක්‍ය ටිකේ විනාඩි දෙකකට විතර කලින් ඉඳන් මේ පැත්තට බැලුවා නම් හරි. එකතු කරලා යන්නේ නැහැ. දැන් එකතු කරලා මානසිකත්වයෙන් මිදුණා. එකතු කරලා යන්නේ නැහැ ගාන. ඊළඟ ගානේ අපෝ මම මේ කියපු ටික මම කියන්නේ. ගානේ තියෙන්නේ මෙතන බැලුවා ගාන නිකන් නොමල් හදන්න බැලුවා. නොමල් හදන්න පුළුවන් නම් තියරිය ඕනේ නැහැ නේ බැලුවා. බැලුවා මෙතන තමයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දිහා යන්න බෑ. අහිනම් ගානේ කිසියම් දෙයක් බවට පත් වුණා. ඒ හරිය චුට්ටක් කල්පනා කරන්න. හැදෙන්න පුළුවන් නොහැදෙන්න පුළුවන් චුට්ටක් හිතන්න. ඇත්තටම දැන් ගාන හදන්න පුළුවන් ගාන බවට පත් වෙනවා. මෙතන එකරින් x 2019 ඉඳන් ප්‍රසාරණය කරන්න බැරි. දැන් x 2019 නේ. මේකෙන් වැඩි කරන්න පුළුවන්. මෙයාගේ බලයක් නැහැ නේ. ගාන මේ බවට පත් වෙනවා. මේකෙන් පස්සේ මේක හදන්න පුළුවන් ගාන බවට පත් වෙලා තියෙන්නේ. මේක එකතු කරන්න අඩු කරන්න ඕනේ. මේක අපිට හදන්න පුළුවන් ගාන. මෙයා මේකෙන් වැඩි කරනවා. x 2019. දර්ශක වැඩි කාලෙක එකතු කරන x වල පළවෙනි බය 2019 කියන x 2020යි. දැන් මේකල අනුකලනය කරනවා. x වල n අනුකලනය කරොත් x වල n දාන එක බෙදීම n දාන එක x වල 2020 බෙදීම 2020 x 2020 අනුකලනය කරොත් x 2021 බෙදීම 2021 අයියෙන් තමයි තේරුම් ගන්න සමහර ගණන් වල අපිට හරි දැන් අපි අර ෆ්‍රේම් එකකට දැන් කොටු වෙලානේ අපිට කොහොමත් ඒ විදිහට තමයි ගාන පේන්නේ හරි ඒකෙන් මිදෙන්න තමයි මම එකක් දෙයක් හරි හෙල්ල වෙන්නේ මේ ඒක නිකම්ම පුළුවන් ගාන බවට පත් අතනදී අනුකලනය කරන්න බෑ තියර එක දැම්මම අනුකලනය කරන්න පුළුවන් ගාන බවට පත් වෙලා තියෙනවා මෙයා නිසානේ හදන්න බැරි මෙයා දිගන්නේ නෝ දැන් මෙතන එක්සලනේ තනි එක්කෙනෙක්ගේ බලය වුණා වැඩි කරන්න පුළුවන් දැන් මේකට උත්තරය යන්න පුළුවන් අඩුපාඩු තියෙන දාගන්න ඒ හැම එකම Tamanට එක පාට වලට කියන දැන් ගාන ලියා ගන්න පැහැදිලිව ගෙදර තමයි හිමීට බලන්න ඒතකොට තේරෙයි මොකද්ද කිව්වේ කියලා ආකෘතියෙන් විනාශ වෙච්ච ගමන් සමහරට එක පාට දකින්න බෑනේ හරිද කොහොමද ඒ ෆ්‍රේම් එක කරනම කාටවත් අමාරුයි අපි හැමෝම පුරුදු වෙන්නේ මේ ෆ්‍රේම් එකෙන් එළියට ගත්තා එක පාට අමාරුයි නමුත් ටිකක් වෙලා හිතද්දි ඒක තේරෙන්නේ මොකක්ද තියෙන කතාව කියලා හරි හරි x තියෙන දැන් එක දානවා එකේ ඕනේ බලයක් එකෙන් තමයි හදාගන්නේ දෙයක් ගියාම එකයි හරි පල්ලෙහා පොඩ අසුළු කරන්න පල්ලෙහා මම එකයි උඩ නම් එන්නේ එකයි කියලා හරි දැන් නිශ්චිත අනුකලනයේ ලක්ෂණ ආශ්‍රිත ගණන් කියන කොටස සම්පූර්ණයෙන් ඉවරයි ලක්ෂණ ටික කියලා ඒ ආශ්‍රිතව තමයි ওই ගණන් කතා කරේ ප්‍රමේය ආශ්‍රිතව තමයි කතා කරන් ගියේ